ඔයාත් WhatsApp පාර්ශීලකයෙක් නම් අනිවාර්යයෙන්ම දැනගන්න කැමති ඇති WhatsApp වලට එන්න තියෙන අලුත්ම ෆීචර්ස් එක ගැන. අද අපි ඕගොල්ලෝ වෙනුවෙන්ම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ අලුතින් එන ෆීචර්ස් එක ගැන කතා කරන්න. අමතක නොකර අපි ටෝක් YouTube channel එක subscribe කරලා bell button එක on කරලා තියාගන්න. එහෙනම් අද අපි කතා කරමු WhatsApp වලට එන්න තියෙන නවතම විශේෂාංගය මොකක්ද කියලා. WhatsApp පාවිච්චි කරන කෙනෙක්ට ඉතා වැදගත් වගේම මේ කාලෙට ඕනෙ කරන නව අංගයක් හඳුනා දෙන්න WhatsApp සමාගම කටයුතු කරමින් ඉන්නවා කියලා අපිට ආරංචි වුණා. ඉතින් මින් ඉස්සරහට පරිශීලකයන්ට Tamanට ඕන වෙන පණිවිඩයක් නියමිත වේලාවකදී ස්වයංක්‍රීයව යැවීමට හැකිවන පරිදි ෂෙඩියුල් කිරීමේ හැකියාව හිමි වෙනවා කියලා WhatsApp ආයතනය කියනවා. ඉතින් මොකක්ද මේ මැසේජ් ෂෙඩියුල් කරන පහසුකම කියන්නේ? ඔයා දැනට පවතින ක්‍රමවේදයට අනුව නම් ඔයාට පණිවිඩයක් යවන්න අවශ්‍ය නම් ඒ මොහොතේම ටයිප් කරලා සෙන්ඩ් කරන්න වෙනවා. ඒ වුණාට මේ scheduled messages විශේෂාංගය මගින් පරිශීලකයාට නැත්නම් පාවිච්චි කරන ඔයාට කලින් අවශ්‍ය පණිවිඩය සකස් කරලා ලබන්නා වෙත ලැබිය යුතු නිවැරදි දිනය සහ වේලාව නියම වේලාවට සකසලා ඔයාට යවන්න පුළුවන්. ඉතින් ඔයා නියම කළ වේලාව පැමුණුනහම ඔයාගේ මැදිහත් වීමක් නැතුව WhatsApp මගින් මේ පණිවිඩය අදාළ chat එකට යවනු ලබනවා. ඉතින් මේක ඉන්ඩිවිජුවල් සහ ගෲප් chat සඳහාද එකසේ වළංගු වෙනවා. ඉතින් ඔයාට පෞද්ගලිකව chat කරනවා වගේම ගෲප් එකෙත් ඔයාට දිනය සහ වේලාව ෂෙඩියුල් කරලා මෙන්න මේ අදාළ කාලවකවානුව වලට මෙන්න මේ වේලාවට මේ මැසේජ් එක යවන්න මේ schedule messages features එකෙන් පුළුවන්. ඉතින් මේ පහසුකම ඉන්ඩිවිජුවල් chats මෙන්ම group සඳහාද ලබා දෙන්න තමයි WhatsApp කටයුතු කරමින් ඉන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ ෆීචර්ස් එකක් අහම මුලින්ම එන්නේ WhatsApp business account සඳහා. හැබැයි මෙවර මේ සියලුම පරිශීලකයන්ට මේ ෆීචර්ස් එක ලබා දෙන්න තීරණය කරලා තියෙන එක විශේෂත්වයක්. ඉතින් පණිවිඩයක් ෂෙඩියුල් කරාට පස්සේ ඒක chat එකේ info screen එකේ ඇති scheduled messages නැමැති විශේෂ කොටුවක දිස්සෙනවා. ඉතින් ඔයාට ඉදිරියට යැවීමට නියමිත පණිවිඩ සංඛ්‍යාව සහ ඒවායේ විස්තර ලබා ගැනීමට මෙන්න මෙතනින් හැකියාව ලැබෙනවා. ඉතින් මීට පෙර පැවති ක්‍රමවේද සහ වර්තමානය ගත්තාට පස්සේ මීට පෙර iOS පරිශීලකයන්ට WhatsApp පණිවිඩ ෂෙඩියුල් කිරීම සහ ෂෝට්කට් ඇප් එක හරහා සංකීර්ණ ක්‍රියාවලියක් අනුගමනය කරන්න තමයි තිබුණේ. ඉතින් Android පරිශීලකයන්ට third party app භාවිතා කරන්න වුණා මේ WhatsApp ෂෙඩියුල් කරගන්න. මොකද සමහර chat කරන්න ඒ වෙලාවල් වලදී නොහැකියාව නිසා අතරමැදි මැදිහත් වීමකින් third party app වලින් තමයි මේක පාවිච්චි කරන්න උනේ. ඒ වගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු හුඟක් තිබුණා. හැබැයි දැන් WhatsApp විසින් ඍජුවම ඩිරෙක්ට් මේ පහසුකම ලබා දෙන හින්දා දත්ත ආරක්ෂා කරගෙන පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන සැකයකින් තොරව ඔයාට මේ ෆීචර්ස් එක පාවිච්චි කරන්න පුළුවන්. කලින් සඳහන් කරා වගේ WhatsApp business users ලට business broadcast වැනි විශේෂාංග හරහා මේ පණිවිඩ ෂෙඩියුල් කිරීමේ හැකියාවක් කලිනුත් තිබුණා. හැබැයි ඒක ගෙවලා තමයි මේ සේවාව ගන්න පුළුවන් උනේ. ඒ වුණාට මේ නව ෂෙඩියුල් මැසේජ් සේවාව නැත්නම් විශේෂාංගය සියල්ලටම සම්පූර්ණයෙන් ලොබිලේ ලැබෙයි කියලා අපේක්ෂා කරනවා. ඉතින් තාමත් බීටා පරිශීලකයන්ටවත් මේ ෆීචර්ස් එක විවෘත වෙලා නැහැ. ඩෙවලොප්මන්ට් අවසන් වුණාට පස්සේ බීටා පරිශීලකයන්ටත් ඊට පස්සේ ලෝ පුරා ඉන්න සියලුම පරිශීලකයන්ටත් නිල වශයෙන් දැනුම් දෙන්න නියමිතයි. දැනට මේ විශේෂාංගය පවතින සංවර්ධන මට්ටමේ. ඉතින් තාමත් බීටා පරිශීලකයන්ටවත් මේක දීලා නැහැ. ඉතින් ඩෙවලොප්මන්ට් අවසන් වුණාම මුලින්ම බීටා දීලා ඊට පස්සේ ලෝ පුරා සිටින සියලුම පරිශීලකයන්ට නිල වශයෙන් දෙන්න නියමිත වෙලා තියෙනවා. කොහොම වුණත් මේක පොදු ජනතාවට නිකුත් කරන නිශ්චිත දිනයක් පිළිබඳව තාමත් ප්‍රකාශයට පත් කළා නැහැ. ඉතින් අද අපි ටෝක් YouTube channel එකෙන් කතා කරේ WhatsApp අලුත්ම features එක ගැන. ඒ තමයි scheduled message features එක ළඟදිම ඕගොල්ලන්ගේ phone එකට WhatsApp features එකක් විදිහට මේක එන්න නියමිතයි. ඉතින් අපි ආවම ඒ ගැන කතා කරමු. අමතක නොකර අපි ටෝක් YouTube channel එක subscribe කරලා bell button එක on කරලා තියාගන්න. ඉතින් මේ වගේ වීඩියෝ නම් අපි ටෝක්ම තමයි.